තවත් විශේෂ පොතක් වෙත අවධානය හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රිමාන්ඩ් කරලා තිබෙනවලු. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමුත් රඹුක්වැල්ල මහතා ජුනි 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙන බව තමයි මෙහි වාර්තා වන්නේ. කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් අත්අඩංගුවටගෙන තිබුණා. හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබුණා. අල්ලස් කොමිසම විසින් දූෂණය නැමැති වරද කළේ යයි සැකපිට පැමිණිලි 3කට අදාළව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලබන 3 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ නියෝග කළා. එමෙන්ම අදාළ නඩුවල සැකකරුවෙකු ලෙස කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාද නම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා.